මාවත් එක්ක ඔබ ගන්න ඕනේ නැත්නම්. ඔයාවත් එක්ක තමයි ගන්නෙ. ස්පින් වැලි කියන ප්‍රදේශය. එනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නා මොකද්ද තැන කියලා. ඉතින් මොන නීඩුමින් මෙහෙලා තියෙනවා වලාකුළු වලින් මෙහෙලා තියෙනවා. ඒ තමයි නමුන කුල කන්ද. දැන් අපි මුහුදු මට්ටමේ සිට මීටර් 1500 සීමාවෙන් තමයි ඉන්නේ. දැන් තමයි අපි කැලෑව ඇතුළට ගමන පටන් ගන්න. ඔයගොල්ලෝ එන්න. ඒක දාන්න මල්ලි. කාලයි. මෙහෙම දානවා. පොඩි රවුට් එකේ ඒක අන්ට බදල් වෙලා ගියා. කොහොම මේක පැකට්. දැස්සා මගේ ටෙන්ට් එකේ ෆ්ලයි ෂීට් එකක් කොරම කාලින් කාලා ඉන්නවා. නැත්තම් මග නැති වෙනවා. වලට තියලා යන්නේ. ඉතින් ඔයගොල්ලෝ නමුණු කුලේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. පුංචි කුලයක්වත් දාලා යන්න එපා. මේ පරිසරයට හානි කරන්න එපා. මේ ස්වභාව ධර්මයට අයිති තැන්. ඉතින් Really? යමු නමුණු කුල ඒ හයික් එක. ආයෙ මම මේ උන්ට 100 තුනක්. දුක කරා. 100ට තුනක්. දුක කරා ඉවත් කරා. බඩේරු ගත්තා. පුච්චන්ද කාට. හරිද බදාදා බලන්න. එහෙමද? ඔයාලා දෙන්න. පොඩ්ඩක් කල්ලක් තමයි. මේ පැත්ත චුට්ටක් බලන්න. අපි ආවේ අර මේ ස්ප්‍රින්ග් වැලි බස් එකේ. දැන් අපි මීමලේ බස් එකට ගන්න යනවා. මේ කන්නේ පොඩ්ඩක්. Hi guys. අපි ඔන්න තවත් ලස්සන හයික් එකක් යන්න සූදානම් වෙනවා. ඉතින් මේ ඉන්න පළාත කිව්වොත් කොහෙද යන්නේ කියලා වුණා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. අපි ඉන්නේ බදුළු නගරයට ආසන්න ස්පින් වැලි කියන ප්‍රදේශයේ. එනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නා මොකද්ද තැන කියලා. ඈතින් ඔන්න නීදුමින් මෙහෙලා තියෙනවා වලාකුළු වලින් මෙහෙලා තියෙනවා. ඒ තමයි නමුණු කුල කන්ද. අද අපි ඔන්න හයික් එක තමයි නමුණු කුල කන්ද බලා යන ගමනේ. ඉතින් අපේ ටීම් එක ඔන්න ඇස්තලා ඉන්නවා. අමිල ධනුක හසුමාලි ලක්ෂි ඊළඟට අපේ පවනි ඊළඟට ලක්ෂිතයි අපි ටීම් එක ඇස්තලා ඉන්නේ. පොඩි වෙනසක් වුණා. අපි ආවා මේ පැත්තට ඇස්ස තිබ්බේ නැහැ. හැබැයි අපි ආවට පස්සේ වැහි පුතක් ඉන්න පතිතුනා මේ ප්‍රදේශයට. ඉතින් අපිට සිද්ධ වෙනවා. ඉතින් කවදාවත් අපි කොහෙ ගියත් ලෑස්තිලා යන්නේ වැස්සට අපිට ගාණක් නැහැ. අපි උරුමේ සොයන ටීම් එක ඒ වගේම අනිත් අපේ යාළුවෝ. ඉතින් ලෑස්ති වුණා ඕන දෙයකට අපි ලෑස්ති නිසා මේ හයික් එක යන්න අපි බලාපොරොත්තු වෙනවා. කෝකට වැහි බලාකුලක් කරපැත්තෙන් තියෙන නිසා මේ නීදුමත් එක්ක අපි ඔන්න වැස්සට සූදානම් වුණා. එහෙනම් අපි අපේ ගමන ලෑස්ති ආරම්භ කරන්න. ඉස්සරහට ලස්සන දේවල් තියෙනවා. ඔයගොල්ලොත් එක පේන්න අපි ඒ තැන් යන වීඩියෝ එක ගේනවා. ඉතින් අපි යමු කුල
අපේ හයික් එක. යන්නකො මහන්සිද? අවුලක්ම නැහැ. It's only guys, අපි නමනුකුල යන ගමනේ ඔන්න අපි පොඩ්ඩක් රෙස්ට් එකක් ගත්තා. නමනුකුල හන්දේ ෆයිනස් කැලේට ඇතුළු වෙන්න ඔන්න මෙන්න තියෙන ගිය පාර ළඟ තමයි අපි නතර වෙලා ඉන්නේ. ටිකක් තේවත්තේ උඩට නැගලා මෙතනින් ඉහාට තමයි අපිට යන්න තියෙන්නේ. ෆයිනස් කැලේ තියෙන්නේ මෙතන ගිය පාර තියෙනවා. ඉතින් පොඩ්ඩක් අපිට මහන්සි නිසා මේ වෙලාවේ නතර වෙලා පොඩි බිස්කට් එකක් කාලා රෙස්ට් එකක් ගන්නවා. ඉතින් අපිට කාලෙපොලේ නම් බාධාවක් වුණේ නැහැ. අපි ඉතින් කොහොම හරි ඉක්මනින් අන්ත මුදුනට යන්න බලාපොරොත්තු. අපේ ටීම් එක ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි තව ටිකක් හොඳදී හම්බෙමු. විවේකයකින් පස්සේ අපේ ගමන ආරම්භ කළා. අපි මේ කියන මාර්ගයෙන් තමයි නම්බුකුල කන්දට ප්‍රවේශ වෙන මාර්ගයේ ඇතුල් වෙන්නේ. පොඩි දෙයක් කියනවා නම් දැන් අපි මෙතන කන්ද මුදුනට ආවහම මෙතන අපිට හම්බ වෙනවා පොඩි දිය පඩිත්තා. දියලක් හරි. එතන මේක ක්‍රොස් කරලා වම් පැත්තට තමයි යන්න ඕනේ. වම් පැත්තට ගිහින් එකට යන්න ඕනේ. ඒක ටර්බන් ටයිම් කැලේ හරි. මේ ටික ගමන් හිතන්නේ මේ හරිය පොඩ්ඩක් ට්‍රැක් එක පැහැදිලිව නෑ. උනත් යන්න පුළුවන් උඩට ටිකක් කැලේ තියෙන ඒ ටිකෙන් උඩට ගිහිල්ලා ටර්බන් ටයිම් කැලේ හරහා ගිහිල්ලා කන්න මුදුනට චේන්ජ් වෙන්න තමයි අපේ ප්ලෑන් එක. දැන්ට අපි මුහුදු මට්ටමේ සිට මීටර් 1600 සීමාවේ තමයි ඉන්නේ මෙතන ඉද්දි. දැන් අර පැත්තේ කන්දේ එහා පැත්තට හොඳ ටර්ම් ගොරව වහිනවා. මේ හරියට නීතින් වැහෙනවා. ක්ලයිමේට් එකේ කාලගුණය කියන එක කියන්න බෑ. ඒ හින්දා අපිත් දැන් ඉක්මනට යනවා. බයි. ආයි ස්පීඩි හම්බෙ. හයි. අපි දැන් කලින් විවේක ගත ස්ථානයේ ඉඳන් දැන් පද බෑවුමක් ඉන්න කන්ද උඩට ආවා. ඉන්න පොඩ්ඩක් අර ෆ්ලැට් හින්දා විවේක ගන්න නැතුණා. ඒතකොට අපි ඉන්නේ දැන් මුහුදු මට්ටමේ සිට මීටර් 1700 සීමාවේ ඉන්නේ. ඒතකොට අපි යන්න ඕනේ මුහුදු මට්ටමේ සිට මීටර් 2000 සීමාව දක්වා. ඒක තව කිලෝමීටර් එකමාරක් වගේ යන්න තියෙනවා. වෙලාව 4යි. මේ විද්දි මීදුම එනවා අඳුර වැටිගෙන එනවා අඳුර වැටෙන ඉස්සෙල්ලා අපි යන්නේ.
අඬුව අනේ දෙවන්නාසේ මුක කමා කරන්න අපි වරදක් කරන්නේ ඒකෙන් අදහස් කර වෙන දෙයක් ලයිටරේ අවසානයි අපි දැන් නමුණුකුල යන හයික් එකේ අපේ ටීම් එක ඔන්න ඇවිදින් ඉන්නවා කැලෑව සීමාවට. එතනින් එහාට අපි ඇතුල් වෙන්නේ නමුණුකුල කැලෑවේ කැලෑව ඇතුළට. ඉතින් මේ ටීම් එක මාව දැන් ලෑස්ති පොඩක් රෙස්ට් කරලා විනාඩි 5ක් විතර මේ ෆයිනස් කැලේ ඇවිදින් අපි ටිකක් මහන්සි නිසා නතරුනේ අපිට අද වර්ෂාවක් නම් ආවේ නෑ. හරි කූල් පරිසරයක් තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙනවා පඳුරු ගහක්. ඉතින් අපි අපේ දරන්නන්ගේ විශ්වාස අනුව අපි විදිහට තමයි අපි යන්නේ. නැද්ද බැඳලා අනිවාර්යෙන් මේ විදිහට කෙරෙන්න ඕනේ. මොකද වනයකට ඇතුළේ ඉන්නේ. කොහොම නමුත් පරිසරයකට ආදරය කරන මිනිසුන්ට පරිසරය ආරක්ෂාව සපයනවා. කැලෑව ආරක්ෂාව සපයනවා. ඉතින් අපි මේ විශ්වාසයෙන් අපි ටීම් එකක් වෙනවා. ඉතින් අපි ඉදිරියට යමු. දැන් තමයි අපි කැලෑව ඇතුළට ගමන පටන් ගන්න. ඔයගොල්ලොත් එන්න. අපි ලස්සන තැන්වලදී ආයෙ හම්බ වෙමු. මේ කලේ බැද්ද බඳිනවා කියන අපේ සම්ප්‍රදායන කූල චාරිත්‍රානුකූල කරන දෙයක්. කියන්නේ අපි අපේ අඩවියකට නෙමෙයි යන්නේ. අපේ පැරණි විශ්වාස තියෙනවා මේකට අරක් ගත්ත දේව දේවතාවුන් වහන්සේලාගෙන් මේ පරාත බාර දේව දේවතාවුන් වහන්සේලාගෙන් අවසර අරගෙන අපි යන ගමන සාර්ථක වෙන්න ඒට පිහිට ආරක්ෂාව ලබා දෙන්න කියලා තමයි බැද්ද බඳිනවා අපි කට්ටිය යන්නේ. ලසිත් මොනවද? ඔව් අපි ඉස්සරහට යමු. අපි ඉතින් කවදත් පරිසරයට ආදරයයි. පරිසරය අපිව ආරක්ෂා කරයි. ඉදිරියට යමු. දැන් පීක් එකට කියන්නේ සමතලා පොළව තියෙන මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ටික දුරක් යන්න ඕනේ. පොඩ්ඩක් නැවත මෙතනත් හැබැයි කැම්පින් කරපු ඔබයක් තියෙන. ඒක මෙතන නෙමෙයි. අපි අරහෙට යන්න ඕනේ. තව මීටර් 600ක් වගේ තියෙන්නේ. හරි. අපි දැන් පොඩ රෙස්ට් කරා. ඒක ඔව් දැන් යන්න ඉන්නේ. හැබැයි මේ නීතිමත් තියෙනවා කෝල් එකක් වෙලාවත් ඉක්මනට යනවා. වෙලාවත් ඉක්මනට යනවා. ඇඳිරියක් වැටෙනවා. අපි දැන් ඉස්සරහට යනවා කාර්යය. ලේන්ටියක් බොන්නේ ආසාවකුත් තියෙනවා. අපි ඉස්සර. යයි. ලේන්ටි ගැන මතක් කරගෙන එතකොට ඉක්මනට යවෙන. වටින ගැල්ලක් තියෙනවා දැන් දෙන්න. right boys වෙලාව කිරි කරද්දයි වෙලාව 8යි කාලයි. ඒකක් දාන්න මගේ. කාලයි මෙහෙම දානවා. right පොඩි ඩවුට් එකක් ඒක අංජ බජල්ම වෙලා ගියා. කො මේක පැකට්. වැස්සා මගේ ටෙන්ට් එකේ ෆ්ලයි ෂීට් එකක් නැහැ. මගේ ටෙන්ට් එක දෙමුණා. ඕක ලේසි වගේ. මේකේ වතුර ටිකක් උතුරනකොට මේකට දදා ගහමුද ඩඩබඩ ගාලා. දැන් ඉතින් කතුරක් දියලා මේක කපන්න. නයිෆ් එක මම එළියට දැම්මා. අතට දැම්මා. නැත්තම් කටින් කඩන්න බෑ. දැම්ම දාන්න එපා.
මොකද අපේ දැන් මේ වතුර අපි තව එකකට ගන්න කොහොම හරි ආ පිඟානට දැම්ම පිඟානට ෆක්ඩප් වුණා සැපටම. දැම්ම දැන් ඉතින් කලවම් කරා ඔව් අපේ ගිනි මැලේ නෑ. ආ ගහන්න ඉදියා මොකද්ද මේ මොකද ගහන්නේ කෑම එක? පැස්ටා එකක්. දැන් පැස්ටා ගහන්න බෑ. දැන් අපි ගහන්නේ නූඩල්ස් එකක්. ඔය නූඩල්ස් එකක් ගහනවා. හැමෝම නූඩල්ස් එක ගන්නේ. මම නම් දෙකක් ගත කරනවා මට පට්ට බඩගිනි. නූඩල්ස් එකක් ගහලා දැන් ෂේප් වෙනවා. එතකොට මේක වැස්ස ෂේප් වුණොත් ගිනි මැලේ ගහන try එකක් දෙනවා. පෙරමු නැත්තම් මේකට දාලා මොකද මේ වතුර ටික නෑ නෑ වතුර ටික මේකට පෙරලා ගිනි මැලේ මේක ඕනේ. පිඟානට දාමු එහෙම කරමු නැතුව බෑ. නැත්තම් මේ හැන්දෙන්න පිඟානට දාමු අපි හිතලාරි මොකද්ද මේ අදන් ඉන්නේ ඇඳුමත් කියලා. ඔව්. තෙමිලා ඉන්නේ. නන්නත් ආරයි. තෙමිලා ඉන්න හොඳටම. ඇති වෙයිද කිසිම වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ටෙන්ට් සෙටප් කරන්නව බැරි වුණා. කිසිම දෙයක් කරන්න බැරි වුණා. සෝරි ඉතින් ඒක සාමාන්‍යයි වෙන්න පුළුවන් දේවල්. හෙට උදේට බලමු. මේකට ඔක්කොම දාන්න චොර වෙනවනේ අයියේ හෙට උදේට කරන්න පුළුවන් දේවල් ටිකක් කරන්න. දැන් අපිට පුළුවන් විදිහට අපි එහෙමනම් මේක මේක කාලා බඩ පුරව ගන්නවා ෂේප් එකේ ඉන්න. මොකද හේතුව මේක තමයි බෙස්ම සොලියුෂන් එක අපිට දැනට තියෙන. නැද්දයි? උතුරපු දෙන්න කෝක මුත් කියන තියෙනවද? ඒතර සම්බන්ධිතරනේ අපිට තියෙන්නේ ටටක් ගාලා තැම්බෙනවා ඔක්කොම සොඳුරු අද්දකීම. මොකද අපි යන හැමතැනම නානවා. නානෝ. වැස්ස අරන් යන්නේ. ඇති වෙයි වැස්ස අරන් යන්නේ. මෙහෙට දැන් සතියකින් විතර වැස්ස නෑ කියලා අපිට කිව්වා. හරියටම හරි අපි ආපු දවසේ වැස්සා. අනේ වන්දා. ඉතින් වැස්සෙන් ඉතින් අපි එක බාධාවක් කරගන්නේ. අපි වැඩ ටික කරනවා. කොහමරි ගේම ගහනවා. ඔව් අපේ ඉස්සරහට ටෙන්ට් එකේ ඉන්නවා. පොඩ්ඩක් එහෙම වුණේ එච්චරයි. අපි මේ කසුනයි යමිල් කවුද අපේ ලසිත් අයයි මගේ ටෙන්ට් එක තෙත් වෙලා ඒ උනාට උන් එකේ ඉන්නවා කනේ වන්දා මට නම් හිතා ගන්න බෑ පව් ඊට පස්සේ අපේ ලක්ෂිත අයයි පවනියක් අය යාලයි ටෙන්ට් එකේ ඒ කවුලක් නැක ෂේප් තාම අයියා එළිය අයියා තෙමි මේ වැඩ ටික මැනේජ් කරනවා අපි මෙතන ඇදනකොට එයා මැනේජ් කරනවා පට්ට තෑන්ක්ස් ඒකට නම් මොකද ෆ්ලැට් වෙලා හිටියේ ඔව් දැන් පට්ට මොරාල් එකේ ඉන්නවා අනිවාර්යයෙන්. වැස්ස නම් දැන් අඩු වුණා. මම හිතන්නේ ඔහොමම අඩු වෙලා යයි. වැස්ස නැති වුණොත් අපි අතන ටෙන් ගහපු නැති එක හොඳයි ඈ එතන පට්ට හුළඟ එහෙමද ඔව් අද අපි අපි ඉන්නේ අද නමනකුල ලොකේෂන් එක කිව්වොත් ලිඳ තියෙන්නේ වතුර ලිඳ තියෙන කැම්පින් සයිට් එකේ තමයි ඉන්නේ. එතන හොඳයි. එතන හොඳ view එකක් තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් සුළඟෙන් එහෙම බාධාවක් නැහැ. අතන අපිට කලින් හම්බුණු තැනට වැඩිය මෙතන හොඳයි. බලමු හෙට උදේ. හෙට උදේ බලමු. රයිට්. හොඳයි වෙයි කියලා හිතනවා. වැස්ස නැති වුණොත් මේ කාපු පෝරියල් එකට ලොකු වින්නහියක් රැ වෙද්දි කරනවා. බලමු. මේක උත්තරනවද මම So දැනට good night. වැස්ස අවුලක් නැතුව අපිට සෙට් වුණොත් ආයෙන්න. bye see you. දෙකට වැඩිය දාන්න පුළුවන් වෙයි good morning guys මුන්ද ගියේ ඉඳ කියන හැල්ල අපි දැන් ඉන්නේ නමනුකල කන්ද මුදුනේ ඉතින් මේ තමයි අපේ කැම්පින් සයිට් එක කවුරුත් දන්න නමනුකල අතන තියෙන ලින්ද ළඟ තමයි අපි ටෙන්ට් ප්ලේස් කරේ ඉතින් මේ වෙලාව නම් හොඳයි ඊයේ රෑ අපිට පොඩ්ඩක් වැස්සා ඉතින් ඒ වුණාට අපි කොහොම හරි ටෙන්ට් එක ප්ලේස් කරගෙන අපි රෑ කෑමක් හදාගෙන ඉතින් අපි රාත්‍රී ගත කරා මේ ලින්දේ වතුර තියෙනවා ඉතින් ටිකක් අත මට්ටමින් තියෙන අද දවසේ ඉතින් උදේ ලස්සනයි හඳක් තියෙනවා ඉරක් තියෙනවා ඉර නම් ටිකක් මේ වෙනවිට ඇවිදලා තියෙන්නේ අපිට සන්රයිස් එක හරියටම ගන්න බැරුණා මොකද ඒ වෙලාවේ මීදුම තිබ්බේ ඉතින් අපේ ටීම් එක ඔන්න දැන් ගිනි මැලයක් ගහලා උදේ
සීතලට මගහරින්න උත්සාහ කරන ගමන් ඊළඟට අපි හොඳ ප්ලේන් ටිකක් හදන්නයි ලෑස්ති. ඊට පස්සේ උදේ කෑමත් අරගෙන අපි මෙතන ටිකක් ගත කරලා මේ පැත්තේ තව තියෙනවා view point එකක්. ඒ පැත්තටත් යන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මේ තමයි අපේ නමනුකුල ගත කරපු තැන. ඕගොල්ලොත් බලන්න. ඕගොල්ලොත් එන්න. සීතලට ගිනි මැදේ. හොඳට අවිලෙනවා හැබැයි. මේක බලන්න. ඉතින් නමනකොළොඩ ඉන්නේ අපි උදේ කෑම වේලා සඳහා අපි දැක ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ මේ අපි මොනවද උදේට ලෑස්ති කරේ කියලා. සුපිරි කෑම බඩේරුඟු පුච්චලා දාලා මිරිස් දාලා ඊළඟට මඤ්ඤොක්ක පුච්චලා මරු කෑමක් අපි සෙට් උනේ. මේක ඉතින් හැදුවේ අපේ ලක්ෂිත අයියා අපේ චෙප්පුණා උදේ සුපිරියටම හැදුවා අපේ ටීම් එකටම. ඉතින් උදේ කණ්ඩායි යන්නේ සනුක මල්ලි එන්න මේ පැත්තට අපි කමු. රස පුච්චපු බඩේරින්ගු සහ පුච්චපු මඤ්ඤොක්ක. ක්ලයිමේට් එක හොඳයි. දැන් අපි ටෙන්ට් ටික පැක් කරන්නයි තියෙන්නේ. උදේට කෑවා. ඊට පස්සේ කලින් ආවේ අපි වෙන පැත්ත මේ පැත්තෙන් අපි වෙනම ට්‍රැක් එකකින් තමයි නමනුකුල කන්ද බහින්නේ. ඔව් ස්පින් වැලි පැත්තෙන් එන ට්‍රැක් එකයි ළඟට වදුල පස්සර පැත්තට යන ට්‍රැක් එකයි. ඉතින් අපි වහින්නේ මේ පැත්තෙන් ලෑස්ති වෙනවා දැන්. ඉතින් අපි උදේ කෑම එහෙම කාලා ලෑස්ති වෙමු. ඔන්න අපි දැන් උදේ කෑවා ළඟට අපි ලෑස්ති වෙනවා. දැන් ටෙන්ට් ටික අකුලලා දැන් අපි බෑක්පැක් ටික ලෑස්ති කරගත්තා. ඉතින් යන්න කලින් මේ නමනුකුල කැම්ප් සයිට් එක ඉතින් අනිවාර්යෙන් අපි කැලේට ඇතුළු වුණේ පරිසරයට ආදරය කරන පිරිසක් විදිහට ප්‍රතිඥා දීලා ඉතින් අපේ පරිසරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියන එක ප්‍රතිඥා දීලා තමයි ඇතුළු වුණේ. ඉතින් අපි සාර්ථකව නමනුකුල මුදුනට ආව අපේ ටීම් එකම. ඉතින් හරි ලස්සන රාත්‍රියක් ගත කරා. ඒ වගේම උදෑසන ඒ කටයුතු සිදු කරගත්තා අපි උදේ ආහාරයම අරගෙන. ඉතින් යන්න කලින් අනිවාර්යෙන් මේ ප්ලේස් එක අපි ක්ලීන් කරන්න ඕනේ. ඉතින් අපි ගෙනාපු අපි කිසිවක් අතහැරලා යන්නේ නැහැ. ඉතින් අපි ගෙනාපු පුංචි කොලේ පව අපි බෑක් පැක් වලට දාගත්තා. ඉතින් ඒ වගේම අපි මේ තියෙන සයිට් එකේ අපි අනුන්ගේවත් හැමතැනම සුද්ධ කරා. ඉතින් කිසිම ප්ලාස්ටික් එකක් තියෙන්න අපි සුද්ධ පවිත්‍ර කරා. ඊළඟට මේ දර ගොඩත් එහාට කරලා ඒ මෙතන දාලා තිබ්බ පුච්චන්න පුළුවන් ටික විතරක් අපි අකමැත්තෙන් උනත් පුච්චලා මේ පිළිවෙලට තියලා යන්නේ. ඉතින් ඕගොල්ලෝ නමනුකුල එනවා නම් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. පුංචි කොලයක්වත් දාලා යන්න එපා. මේ පරිසරයට හානි කරන්න එපා. මේ ස්වභාව ධර්මයට අයිති තැන්. ඉතින් අපි එන්නේ අපි මේ ලස්සන බල්ල යන්න මිසක් මේවා අපි අයිති කරගන්න නෙමෙයි. ඉතින් අපේ ටීම් එක ලෑස්ති. එහෙනම් අපි 7 දෙනා මේ පැත්තට තියෙන අලුත් ට්‍රැක් එකකින් තමයි අපි නමනුකුල කන්ද බහින්නේ. හොයාගෙන යන්න තියෙන්නේ. මොකද අපි කලින් ගිහලා නැහැ කවුරුත්. නමනුකුල ටවුන් එකට. නමනුකුල ටවුන් එකට යන්නේ. එහෙනම් අපි කට්ටියම ලෑස්ති. එහෙනම් අපි පල්ලෙහාට බලමු. එහෙනම් අද දෙවෙනි දවසේ. අද අපේ දෙවෙනි දවසේ. අක්කියත් සේප් එක අතදා. ටවුන්. 1 2 3 නමනුකුල. මේක නෝනේ. බලන්න ඇවිත්
ඇවිල්ලා ඉරද කියලා. ආවෙන් සනුකගේ වීඩියෝ එකක් ගන්න බෑ. ඇත්තටම හොඳයි අපි අයින් ක්ලීන් කරානේ. ඔව්. ක්ලීන් කළා. ඉතින් අර බෝතල් කටු වගේ ඉතින් අපිටත් මුකුත් කරන්න බෑ. ඉන්දිකා දෙවියන් ටිකනේ. සිව්. එතන මේ කාඩ් සුගතා අනිත් ඔතන කසල එපා. ඒකේ හොම තමයි පිටරේක කරනවා. Really? Amata siri. wow. බහින්න බා ටැක් කළා ඉමු. සුපිරි ඉන්නේ නුවරඑළියද? අනේ වන්දා. Habibi, come to Sri Lanka. ඔන්න අපි දැන් ඉන්නේ තේවත්තක් ළඟ. ඒ කියන්නේ අපි නමනකොළ වෙනස් ට්‍රැක් එකකින් තමයි බැස්සේ. අපි ඉක්මනින්ම කැලෙන් එළියට ආවා.
ඉතින් මේ අර නමුනුකුල ලිඳ ළඟින් පල්ලෙහාට දින ට්‍රැක් එක තමයි ආවේ. ඉතින් අපි තීරණයක් ගත්තා ටීම් එකම වෙනස් ට්‍රැක් එකක යමු කියලා බලන්නත් එක්ක කොහොම හරි මේ අපි ඉක්මනින් ආවා පල්ලෙහාට. ඉතින් ඒක හරි සතුටුයි. දැන් ඉතින් මේ තේවත් මැදින් එහෙම අපි පස්සර පාර හොයාගෙන යන්නේ. පොඩක් රෙස්ට් කරනවා මෙතන. මේ පැත්තෙන් තමයි උන් කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. කලින් හොඳට පැහැදිලිව පෙවුනා නමුනුකුල පීච් එක. දැන් ටිකක් උන්න මීදුම ඇවිදින් ටිකක් එහාට මෙහාට වෙනවා. ඔයගොල්ලන් ලස්සනයි මාර ලස්සනක් තියෙන මේ කොළ පාටත් එක්ක. අපි ඉස්සරහට හම්බෙමු. මේ ගමන යන ගමන. අපිට ගමනේ ඉතුරු ටික යන්න දළුණු ටිකක් හම්බුණා. කිලෝමීටර් 5ක් විතර ය아가න්න පුළුවන්. තව කිලෝමීටර් 5ක් විතර ය아가න්න පුළුවන් මේකෙන්. ඉතුරු ටික අපි පයින් තමයි. දැන් නෑ. මාර්ගය හම්බුණා. මේ කරන්න නෑ දළුනේ මේතන පොඩ්ඩක් තියෙන්නේ. දාන්න ස්ටේබලයිස් කරන්න ගෑස් එනවා අනා මුකුදු. අර මට එකක් වුණා. අපි දැන් මේ එකයි ගන්න. වෙන සිහියක් නැහැ වීඩියෝ එක එනවා. බඩගින්න ඉන්නේ. තිබෙන් ඉන්නේ. ඉතින් බඩේ ටිකක් හම්බුණා. උණුනේ දැම්මද මුවඩේ. දැන් මේ කඩයක් ළඟ ඉඳන් කනවා. ඒ නිසා මේ මේ ඉතින් ගත්තද හැමෝම? ඔව්. එහෙනම් නැති නේද? කාලා බීලා එන්න. Hi guys. ඉතින් අපි දැන් ඉන්නේ ඇල්ල දෙමෝදර කිට්ටුව. අපි නමුනුකොළ අපේ IT කරලා ඉතින් අපි වතුරට ඇරුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් චේන්ජ් වෙන්න අපි දෙමෝදර කිට්ටුව නතර වුණා. ඉතින් පොඩි රෙස්ට් හවුස් එක අපේ ටීම් එක ඇවිල්ලා දැන් පොඩි වෙනසක් කරන්නත් එක්ක අපි දැස් වෙනවා අටෝ වෙනවා රසට උයනවා සුවඳ දැනෙනවා ඉතින් චෙප්ලා ගොඩයි අපි ඉතින් අද රාත්‍රිය මේ විදිහට ගත කරනවා පොඩි කිල් එකක් එක්ක ඉතින් අපි ඉතින් ඉන්නකො මෙයා මොකද යන්න දන්නේ නැති නිසා ඉතින් නෑ මොකද වෙන්නේ කියන එකට බලාගෙන හිටියේ. ඉතින් අමුතුවෙන් බැලුවේ අපි අක්කොට සයිඩ් එකක් දීගෙන හිටියේ. අපි බලමු මොකද රැය කොහොමද අපි කැම එකක් කියලා. අපි පොඩ්ඩක් එහෙනම් යන්න. පාරක් දෙන්න. අපි කැම කන්නේ දාගෙන යමු. අපි දැන් අපි කට්ටිය කතාවක් කරන්නකෝ මේ දුක තරංගයක් තියෙන විදිහ. අපි දැන් කට්ටිය ලෑස්ති කරපු කැම ටික වන්න යන්නේ. ඉතින් රසකන ස්කොන්දර තියෙනවා සැරට තියෙනවා. සීතල පැත්තක් නිසා අපි සැරට ටික මේ පරිප්පු පොලොස් ඊළඟට සොසේජස් ඊළඟට පැස්ටා ඔය වගේ ගොඩක් තියෙනවා අයිටම් කොහොමද කන්නේ ආගෙන ගියා
good morning guys. අපි දැන් දැස්තන අපේ කම්බින් බලා යන්න අපේ රිවර්විව් බංගලෝ එකේ ඉන්නේ. මේ උදේ කෑමක දැන් අපි වළඳන ගමන් ඉන්නේ. ඉතින් අපි කට්ටිය ටටක් ගන්න ඇස්නා මොකද ට්‍රේන් එක මේ 18 විතර වගේ තියෙන්නේ. දෙමෝදරින් කොට වෙන්න හිතන් ඉන්නේ ට්‍රේන් එකට. ඉතින් අපි ඉක්මනින් දැස් වෙනවා. යන ගමන් දෙමෝදරුවේ පැත්තේ තියෙන ලස්සන තැනක් බලමු. එහෙනම් අපි ගමුනේ. වැඩි කතා මොකටද?